නැත්තම් ඔබ පිච්චෙනවා ඒක දැක්ක. මොන කේන් කියන්නේ නමුත් පපුව පිච්චෙනවා. අසාධාරණ වෙනවා දැක්කම ලෝකේ පපුව පිච්චෙනවා. නේ? ආච්චියම්ම කෙනෙකුට විම දාගෙන ගහනවා මිනිස්සේ. මොකද වෙනවද දැක්කම. දැන් මහතුරුන්ට මිදෙනවා මක් කරන්නද? අරුගේ කකුල් හතරක් කඩලා දානවා වගේ කියලා මට්ටමට හිතෙනවා. ඒ හිතෙන්නේ මොකුත් නෙමෙයි පිටින් ඇත්තටම ලොකු පීඩාවක් වෙනවරක දැක්කට. මොනවා කළාත් ඒක නතර කරන්න බෑ. ඒ පීඩාව වෙනවා. ඒකයි අම්මගේ ඇතුළ තියෙන කඳුළු වලට ලොකු බලයක් තියෙනවා. නේද? අම්මා අඬද්දි මොකද වෙන්නේ? පිරිමි ටිකක් සලිත වෙලා යනවා. ඒකනෝ පුදුම බේරිලා කියලා අපිට හිතෙන්නේ නැද්ද? මේ මෙච්චර දුරක් ආවේ පෙන්සනේ. ඔය පුදුම බේරිලා ආවේ මේ දුරට. ඒකයි ඔබට කියන්නේ පින්විතනේ මෙතනින් පරදින්න එපා කියලා. ඔබ ලොකු පිම්මක් ඔය පැනලා තියෙන ඔය පිම්ම පනින්න පින්විතනේ තව ඉස්සරහට ආපහු පස්සට එන්න නැති තරමටම පිම්ම පැන ගන්න ඉස්සරහට. ඔබ ඇවිල්ලා තියෙන ලොකු දුරක් ඔය. ඔබගේ දරුවෝ මල්ල සාසනයේ දීන ඔබ මේකට ඇතුළට පැනගෙන ඉන්නවා නම් එහෙනම් මහා පුදුම පුණ්‍යවන්තයෝ වෙන්නේ. ආයි කතා දෙකක් නෑ. පුදුම පුණ්‍යවන්තයෝ. කලගෙන මුදු කෙනෙක් නෙවෙයි. බොහෝම කල්පනාවෙන් ඉන්න මේ ඔබට ලැබිච්ච වරම. අද ඔබ හිතනවා නම් මම කොහොම හරි මගේ ස්වාමි පුරුෂයාට වීරිතර දෙකොල්ලේ කන්න බොන්න දීලා දරුවන්ට මල්ලන්ට කරලා මේ ටික ඔක්කොම කරලා සාසනෙට එන්න තමයි මම මේ හිතන් ඉන්නේ කියලා. ඒකත් ඔබගේ choice එක. අවසානයේදී ඔබ සතර අපායට යන්නේ කාගේ choice එක නිසා? ඔබගේ choice එක. මේ අවස්ථාව මිස් කරගන්න එපා. ඔබගේ chapter එක close වෙනකන් ඉන්න එපා. මේක කරගන්න බැරිුණොත් ඔබ පුදුම විදියට දුක් වෙයි ඉතින්. නමුත් කරන්න දෙයක් නැහැ. එතකොට ඉතින් බෝට්ටුව ගිහිල්ලා ඉවරයි. You missed the boat. ඒකයි නේද? ඒක නිසා ඔබ හිතන්න එපා ඔබට මේ අපහාස කරනවා කියලා මේවා කියලා. මේ ඔබට උදව් කරනවා පෙන්වතුනි මේ තීරණ ගන්න ජීවිතේ. බාධකෙන්න ඔබ පණින්න ඉස්සෙල්ලා. පයින්නකොට තමයි බාධකෙන්නේ. ඊට පස්සේ අපිත් ඉන්නවනේ උස්සලා දාන්න. ඔබ තනි වෙන්නේ නැහැ කවදාවත්. ඔබගේ විමුක්තිය වෙන්නේ කෑල්ලක් කපා ගන්න කියන්න ඕන කෙනෙකුට පෙන්වතුනි. ඔබ විමුක්තිය වෙන්නේ යන්නේ. වීරයෙක් විදියට මැරෙන්න පෙන්වතුනි. වහලෙක් විදියට මැරෙනවට වඩා හොඳ නැද්ද පින්විතනේ ෆ්‍රීඩම් එක උදෙසා සටන් කරලා මැරෙන එක. මොකද හිතන්නේ? රූපෙට වහල් වෙලා රූපේ පස්සේ එලෝ මැරෙනවට වඩා වීරයෙක් විදියට සටන් කරලා මැරෙන එක. ඒකයි කිව්වේ ඔබට ෆ්‍රීඩම් ෆයිටර් කෙනෙක්. ෆ්‍රීඩම් ෆයිටර් කෙනෙක්. මෙයන් නිදහස්.